පොලොස් ඇඹුල හදද්දී පොලොස් ගෙඩි ඉස්සෙල්ලාම මෙහෙම කපාගෙන වතුරට දාගන්න ඕන. මේ විදිහට පොලොස් එක කැට කපලා යටි පැත්තෙන් ඉරි ඇඳ ගන්න ඕන. එතකොට පොලොස් එකට හොඳට තුන පහ කිරීම හොඳට අහනවා. එතකොට පොලොස් එක ඉදවම හොඳ රසට තියෙනවා. පොලොස් එක දැන් උයා ගන්න. ඊට පස්සේ කහ තුන පහ මස් කරි එහෙම එකතු කරලා මිරිස් පොඩි හොඳට තෙලේ බැදලා අරගෙන කොරක්කක් කරපිංචාරම පෙළුම් ඒ හැමදේම එකතු කරලා තෙල් එකට දාගන්න තමයි යන්නේ පොලොස් ටික. ඊට පොලොස් කෑල්ල ටික දාගත්තට පස්සේ ඉස්සෙල්ලාම දියකිරි ටික එකතු කරනවා. දියකිරි එකතු කරගත්තට පස්සේ ටික වෙලාවක් ඉදුණම පොලොස් එක ඊට පස්සේ උපුකිරි එකතු කරගන්න පුළුවන්. මේ විදිහට පොලොස් එක රසට හදාගන්න පුළුවන්.